පුංචි කාලේ ආසාවට කාපු අයිස් වෙනුවට දැන් හැමෝම කතා වෙන මේ අයිස් මොනවද? අද කතාව මේ ගැන. Insight with Sri Mall. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය අතර අයිස් තියෙන්නේ ඉහළම ස්ථානයේ. කුෂ්, හෙරෝයින් මේ මොන වගේ නම් කතා කරත් අයිස් කියන්නේ ප්‍රබලම මත්ද්‍රව්‍ය කාරකයක් බවට දැන් තහවුරු වෙලා අවසන්. අයිස් වලට භාවිත කරන විද්‍යාත්මක නාමය තමයි මෙතැම්පිටමීන් කියන්නේ. උත්තේජන කාණ්ඩයට අයත් ප්‍රබල ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයක් විදියට මේවා අපට හඳුන්වන්න පුළුවන්. අයිස් ගැහුවාම සමහරු නම් සුපර්මෑන්ලා වගේ තමයි වැඩ කරන්නේ. හැබැයි සමහරුන්ට නම් මේක සුපර්මෑන්ටත් එහා ගියපු වියරුවක් බවටයි පත් වෙන්නේ. අරක්කු හදන තැන්, කසිප්පු පෙරන තැන්, කොටින්ම කිව්වොත් ගංජා වවන හේන් මේ මොනවා වුණා දැනගෙන හිටියද ලංකාවේ අයිස් හදන්නත් මේ වගේ ෆැක්ටරි තිබුණා කියලා? සමහරු නම් හිතාගෙන හිටියේ මේ හතර වටින් තියෙන මුහුදෙන් තමයි ලංකාවට කුඩු අයිස් ගේන්නේ කියලා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් අපි දැනගන්නවා ලංකාවේ සමහර පළාත් වල අයිස් හදන්න, කුඩු හදන්න මේ වගේ ෆැක්ටරි දාලා තිබිලා තියෙනවා කියලා. දේශපාලනය, පාතාලයේ සහ මෙම මත්ද්‍රව්‍ය තම්වැලක පුරුක් වගේ අපි සමහර ප්‍රවෘත්ති අහනකොට දකින්නකොට සමහර කුඩු පොළවල්, සමහර අයිස් පොළවල් වටලනකොට සමහරු නම් ඉස්සර උඩින් ගිහිල්ලා තමයි සමහර අය බේරගත්තේ. හැබැයි කවුද මේවා ගෙනාවේ, කාටද මේවා බෙදා හැරී කියන එක ජනතාව හොඳටම දන්නවා. අයිස් කියන මත්ද්‍රව්‍ය හදන්න ලංකාවට ගෙනාපු කෙමිකල් මල් පාත්තිවල, සමහර කන්ටේනර් පෙට්ටිවල, සමහර පොළොව යට තිබිලා මෑත කාලේ හම්බෙනකොට අපිට කියන්න තියෙන්නේ අනේ අනිච්චං කියලා තමයි. සමහර කෙනෙකු අයිස් ගහන්න පෙළබෙන පළවෙනිම දවස ඔහුගේ ජීවිතයේ ජීවත්වීම අතහරින පළවෙනි දවස බව ඔබ දැනගෙන සිටියද? මොලේ කලඳක් හරි තියෙනවා නම් ආදරණීය රත්තරන් තරුණ තරුණියනේ, මේ ඇබ්බැහියට නම් ඔබ ඇබ්බැහි වෙන්න එපා. ඔයා දන්නවද සති දෙක ගහද්දී හිතයි කය, ඒ කියන්නේ බොඩි ඇන්ඩ් මයින්ඩ් දෙකම සෙට් වෙලා මේක ඉල්ලනවා. ඒ ඉල්ලන ඉල්ලීමට ගැලවෙන්න බැහැ. මං හිතන්නේ කිසිම කෙනෙකුට ඒක ගැලවීමක් නැහැ. මේ අයිස් කියන කෙමිකල් එකට සමානම දෙයක් දෙවන ලෝක යුද්ධ කාලෙදී හිට්ලර් කියන මේ හමුදා 나යකයා තමන්ගේ හමුදාවටත් දෙනවා. මොකද අසීමාන්තිකව ඔවුන්ගෙන් වැඩ අරගන්න. සමහර අය නම් අයිස් ගැහුවාම සුපර්මෑන්ලා වගේ හැසිරුණාට අයිස් ගහලා අන්තිමේදී ගැලවෙන්න හදනකොට තමයි අම්මගෙන් බීපු රන් කිරි ටික හොඳට මතක් වෙන්නේ. සමහරු හිතන් ඉන්නේ මේවා ගැව්හාම අධික විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. නිදි මරාගෙන මහන්සියක් නැතුව වැඩ කරන්න පුළුවන් කියලා තමයි සමහරු හිතන් ඉන්නේ. හැබැයි දැනගෙන හිටියද අවුරුදු 20 කෙනා 40 50 වගේ පේනකොට වැඩ කරපු හොඳට දඟලලා හිටපු කෙනාගේ ඇඟ දුඹල වෙනකොට, නියපොතු ටික දත් ටික හැලෙනකොට තමන්ගේ ඇඟ නිකම්ම දිරලා විරූපී වෙලා යනවා කියලා. අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කියන විදිහට මේ රටේ සමස්තයෙන් 66%ක්, ඒ කියන්නේ අවුරුදු 19ත් 26ත් අතර තරුණ පිරිස තමයි මේ අයිස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. අයිස් ව්‍යාප්තිය ගණනය කිරීම වශයෙන් ගත්තොත් එහෙම 2020 වසරේදී 24000කට ආසන්නයි. ගෙවුණු 2024 දී 66500කට පමණ ආසන්නයි. මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ 15 වෙනිදා වෙනකන් 57500කට පමණ ආසන්න ප්‍රමාණයක් අයිස් නිසා අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහෙම ගියා නම් ළඟදිම රටටම මෙත්මල් පිබිදෙන්න තිබ්බා නීතියේ රැහන් නොතිබුණා නම්. හැබැයි රටේ වාසනාවට නීතියේ රැහන් වලට මේ මෙත්මල් පිබිදෙන එක නම් නතර කරගන්නට පුළුවන් වුණා. අයිස් කියන කෙමිකල් එක ගැහුවා නම් එහෙම අපේ රටේ සතුටින් ඉන්න පරම්පරාවක් අවසන් වෙන එක ඒක ස්ථිරයි. සතුටේ හෝමෝනේ තමයි ඩොපමයින් හෝමෝනේ කියන්නේ. මේ හෝමෝනය වැඩිපුර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා මේ අයිස් වගේ දෙයක් කවුරු හරි අරගත්, විශේෂයෙන්ම අරගන්න ප්‍රමාණයට වඩා මොලේ සෛල ටික මරන්නත් මේ අයිස් මත්ද්‍රව්‍යයට පුළුවන් බව ඔබ දැනගෙන හිටියද? අයිස් මත්ද්‍රව්‍යයට පෙළඹුණා කියන්නේ මැරුණු ජීවියෙක් හෙවත් සොම්බියෙක් වෙන එක නම් නොවනුමානයි. අයිස් ගහන තැනට වැඩ සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගෙන යන පසුබිමක මෑත කාලේ ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා නීතියට හැකියාව ලැබෙනවා ගොඩබිමින් වටලපු වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අතටම අහු කරගන්න. නීතියේ රැහැනට වසන් වෙලා මේ කරපු මගෝඩි වැඩ ටික ඔක්කොම අතට අහු කරගෙන රටේ නම ගියපු පාතාලය එකිනෙකා අත්අඩංගුවට ගනිද්දී නීතියේ ආධිපත්‍ය, නීතිය ශක්තිමත් වෙද්දී අපි ප්‍රාර්ථනා කරන්නේ පොලිස්පතිතුමනි, රටේ ජනාධිපතිතුමනි, තරුණ පරම්පරාව විදිහට මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්නයි, ඒ වගේම මත්ද්‍රව්‍යයෙන් තොර ශ්‍රී ලංකාවක් ඇති කරන්නයි ඔබලට ශක්තිය, ධෛර්යය ලැබෙන්නට කියලා ඉන්සයිට් විත් ශ්‍රී මාල් අපි ප්‍රාර්ථනා කරනවා.
අපේ රටම අයිස් සුරපුරයක් වෙන්න ගියපු කාලයක මේ රටම සර්ප්‍රයිස් කරපු අයිස් ගැන පාතාලේ ඇතැම් සමහරු ගෝඩ් ෆාදර්ස්ලා වගේ තුවක්කු ළඟතියාගෙන දාපු සෙල්ලන් ටික හමාර වෙන කාලෙක අපි ප්‍රාර්ථනා කරන්නේ පාතාලෙන් තොර අයිස්වලින් තොර සංවර්ධන රටක් මිස ටැන්ටැන්වල වෙඩිතියාගන්න පසුබිමක් නැවතත් උදා නොවී රටේ තරුණ පරම්පරාවට රටේ සංවර්ධනයට යන මගට දායක කරගෙන මේ රට සුරපුරයක් වෙන්න කෙන එක තමයි අපේ එකම පැතුම. Insight with Sriman අපේ YouTube නාලිකාවේ මේ වැඩසටහන වැදගත් නම් අපේ channel එක subscribe කරන්න, පහලින් තියෙන comment section එකේ ලස්සන comment එකක් දාගෙන යන්න. අපේ පැතුම මේ රට මද්ද්‍රව්‍යෙන් ගලව ගන්න තරුණ පිරිසක් එක්ක සංවර්ධන ගමනක් යන රටක් බවට පත් වෙන්නට අපේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන්න කියලා. ඔබට ජය.